ඇයි දො යන්නත් ඔයා? Naso. Mama, where ගොඩක් ආදරයි බබී. හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අපේ බදාද දවසෙන් ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ ඔයාලට. ඉතින් අපි 6:00 විතර තමයි උදේ ඇහැරෙන්නේ. මං නම් ඉතින් ඇහැරෙනවා කියලා එකක් නැහැ. ගොඩක් වෙලාවට පාන්දර රෑ ඉඳලාම ඉතින් මම ඇහැරලා තමයි ඉන්නේ මේ දවස් ටිකේ. ඉතින් දැන් මේ මිකීට කිරි එක හදලා දුන්නා. දැන් යාම ස්කූල් යවන්න ලෑස්ති කරන්න ඕනේ. එයාගේ ලන්ච් බොක්ස් එකත් රෙඩි. ඉතින් ඒ ටිකත් බෑග් එකට දාගෙන එයාව කොණ්ඩේ පීරලා ලෑස්ති කරගෙන ඉක්මනට යන්න ඕනේ. අද මං තමයි යාව ස්කූල් එකට ගිහින් ඇරලන්නේ. සාමාන්‍යයෙන් හස්බන්ඩ් තමයි උදේට යාව ස්කූල් එකට ගිහින් දාන්නේ. ඒත් අද යට යන්න විදියක් නැහැ. උදේම මීටින් එකක් නිසා යා චුට්ටක් බිසි. ඉතින් මට යන්න වෙනවා අද මිකිව ස්කූල් එකට ගිහින් ඇරලවන්න. මිකිව විතරක් නෙවෙයි අපේ සුදු මහත්තයාවත් ලෑස්ති කරගන්න වෙයි. ඉතින් එයාම බේබි කැරිය එකේ දාගෙන තමයි මම සාමාන්‍යයෙන් යන්නේ. මොකද එතකොට අත් දෙක ෆ්‍රී තියෙන නිසා මිකිව අල්ල ගන්නයි ඕන දෙයක් කරගන්න ලේසි. අපි යන්නේ ටැක්සි එකේ නිසා ඒක හරිම ලේසි. This. Let's go. ඉක්මනට ගිහින් අකියෝ බස් වලින් හරිද මේක? අයියෝ අනේ මට පරිගිනි කියලා. What to do අනේ? මම්මි මියා ලේට් already. Let's go. Bye. 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 Be safe. Okay. God bless you. Bye, God bless. Mama, be safe. Bye, baby. Bye, baby. Bye. I will miss you, okay? Miss you too, mommy. See you today. Person got his car. That is not here. He went today. He's only coming tomorrow. අපි දැන් මේ ටැක්සි එකක් යනකම් තමයි බලන් ඉන්නේ. Let's go.
morning. ඉතින් මෙයා නම් පොඩි සද්දක් දාලා අන්තිමට නිදාගත්තා. මිකීව දැන් මේ ස්කූල් එකට ඇරලලා අපි දැන් ආපහු ගෙදර යන ගමන්. ඉතින් ඔක්කොටම කලින් ගෙදර ආව ගමන් මං සාමාන්‍යයෙන් අත හොදනවා. ඊට පස්සේ තමයි ඉතින් බබාව අල්ලන දේවල් කරන්නේ. ගොඩක්ම බබාව බේබි කැරියර් එකේ දාගෙන යන එක හේතුවක් තමයි ඒක. මොකද එතකොට ආව සැරෙන් අල්ලන්න ඕන නෑ. ඒක ඇතුලේ හරිම සේෆ් විදියට ඉන්නවා. ඇයි දෝ යන්නත් ඔයා? හෙලෝ. සුදු මහත්තයා මගේ සුදු මහත්තයා. ෆයිනලි සුදු මහත්තයා නීදී. ඉතින් ඊට පස්සේ මම ඉක්මනට උයා ගන්නවා. පොඩි දෙයක් දවල්ට කන්න අපිට හස්බන්ඩ්ුත් එනවා. මම තාම උදේට කෑවෙත් නැහැ. තාම වෙලාව 9යි කාලට වගේ ඇති. ඉතින් මට සාමාන්‍යයෙන් උයන්න වැඩි වෙලා යන්නේ නැහැ දැන්. ඉතින් ඉක්මනට උයලා ඊට පස්සේ වොෂ් එකක් දාගෙන තමයි උදේට මොන හරි හදාගෙන කන්න ඕනේ. ඉතින් බබාට කිරි දීලා එයා නිදි අතරේ තියෙන වැඩ උපරිම ප්‍රමාණයක් කරගන්න තමයි මම try කරන්නේ. නැත්තම් හවස් වෙද්දී ඉතින් පිස්සු වගේ හිතාගෙන හිටපු දේවල් කරගන්න බැරුව ගියාම හරිම අවුල්. ඉතින් මම වොෂ් එකක් දාගෙන චේන්ජ් කරගෙන දැන් මේ ඇඳ හදන්න ආවා. ඊට පස්සේ මොන හරි උදේට හදාගෙන කන්න ඕනේ මේ කොළු පැටිය නැගිටින්න කලින්. මේක තමයි ඉතින් මගේ ජාතික ආහාරය, ජාතික උදේ ආහාරය මේ දවස් ටිකේ. ඉතින් මට හරි ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. මේක ගොඩක් ගුණයි ඇඟට. මේක හොඳට කිරි වඩන කෑම වේලක්. ඉතින් ඒක නිසා මම අනිවාර්යයෙන්ම උදේට කොච්චර බිසි වුණත් මේක හදාගෙන කනවා. ඉතින් ඕට්ස් ගොඩක් අය කන දෙයක් නේ. හැබැයි ඉතින් ඕට්ස් කන්න ඇත්තටම මම නම් එච්චරම ආස නැහැ. මොකද ඉතින් ඒකේ එහෙම ලොකු රසයක් නැහැ. හැබැයි මේකට බනානයි පීනට් බටරයි මම දානවා. ඒක දැම්මහම එන ඒ ටේස්ට් එකට නම් මම චුට්ටක් ආසයි. ඉතින් අමාරුවෙන් හරි මේක කනවා. මොකද බබාට ෆීඩ් කරන නිසා මේක ඇඟට ගොඩක් ගුණයි. හොඳට කිරි වඩනවා. ඉතින් ඒක නිසා මේක කොහොම හරි ඩේලි කන්න try කරනවා මම උදේට.
ඉතින් කාලිවරලා ලෑස්ති වෙන්න ඕනේ. හස්බන්ඩ් කිව්වා එයා එන්නම් කියලා. ගෙදරට ඕන කරන ග්‍රොසරිස් වගේක් තියෙනවා ගන්න යන්න. Oh, I'm doing good. Oh, chupu, chupu, chupu. Chupu, 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 chupu. අයි කොක්කු දුන්නනවාද මම්මා? අපි නැවත්තුවා තේ දෙකකුයි කන්න මොන හරි ගන්න. අද අක්කි නෑනේ මල්ලි බය වෙලා ඉන්නේ. අනේ මගේ මැනික. Are you okay? අනේ දොයි මතයිද? දොයි මත උනාට දොයි යන්නෙත් නෑ. Asli. ඔමාන් චිප්ස් තියෙන අසෝ. Come on. අද පුඩාන Cheese ගොඩක් දාන්න. කොටේ. ඕන තියෙන ඔෆිස් එකේ වැඩ විතරයි මට ගෙදර වැඩ කොච්චර තියෙනවද? Okay. Okay. Office එකේ මට නිකන් ඉන්නත් සල්ලි ගෙවනවා. So I'm මම so ගෙදර blessed. ඉන්නවට මට කීයක්වත් දෙනවද ඔයා? Mm. තියෙන වැඩ ඔක්කොම කරනවා. මම සර්වන් කෙනෙක් ගත්තා නම් ඔයාලට ගෙවන්න වෙනවා. Mhm. ඉතින් අපි දෙන්න නිදහසේ කාලා බීලා දැන් මේ ඕන කරන ග්‍රොසරිස් ටික ගන්න යන්න තමයි හදන්නේ. ඉක්මනට අරගෙන ගෙදර යන්නත් ඕනේ. මොකද මිකී එන්න කලින් අපි ගෙදර ඉන්න ඕනනේ. අපේ කොළු පැටියට ප්ලේ ජිම් එකක් ගත්තා අපි අද. Honey. මගේ ඩියෝඩරන්ට් එක ඉවරයි. ගාන එක මෙතන නැහැ.
Dampat. May gana. Lock pink. ලා පින්ක් එක Rapena. වැනිලා නේ හොඳ නම ආස වැන්නලට වැන්න මලක් වගේ සුවඳ ගයි පැටියා. කොළු පැටියා දොයිද? පොඩ්ඩක් ඉන්න මගේ සුදු මහත්තයා බලන්න. හා Alira babi, al. Ate. Sudu mahataya. Oya aruna. බඩිගිනිද? මට බඩිගිනිද වෙනික? ඉතින් අපි ඕන කරනවා පුළුවන් තරම් ඉක්මනට අරගත්තා. දැන් සේනම අරගෙන ඉවරයි. දැන් හස්බන්ඩ් බිල් කරන්න කියලා මම බබාව එක්කගෙන යනවා කායකට. මොකද දැන් පැය එකමාරක් විතර ගියා. එයා අන්තිමට කිරි බීලා. ඉතින් බඩගිනිය ඇතිනේ. ඒක නිසා මං කායකට ගිහිල්ලා ෆීඩ් කරන්න තමයි බැලුවේ. ඉතින් අපි ඔක්කොම ඉවර කරගෙන දැන් මේ ගෙදර ආවා. ඉතින් මේ විදිහට තමයි අපේ දවස ගෙවෙන්නේ. ගොඩක් වෙලාවට තියෙන දේවල් එක්ක ඉතින් හැමදාම එකම විදිහට දවස ගෙවෙන්නේ නැහැ. එක එක දවස්වල එක එක වැඩ වැටෙනවා ඉතින්. ඉතින් දැන් අපේ මිකි මැනිකට ස්කූල් ගිහිල්ලා ඇවිල්ලා පාළු නැහැ සෙල්ලම් කරන්න චූටි මල්ලියෙක් එන්නානේ. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. කමෙන්ට් එකක් දාන්නකෝ ඔයාලගේ විස්තරත් කියලා. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. It's fun. You like it? You like it? Yes? Yes, you like it? Yes, you like it? Yes? Mariginida tama. Ayah kikiyonada. Mata godak ආදරයි. Mama, මෙයාට ගොඩක් ආදරයි baby. Manji Guji. Ini Magi Juji. Jadi